හෙලෝ ගයිස් ඔන්න අද මම උදේම පොඩි ගමනක් යන්නයි හදන්නේ. දැන් වෙලාව උදේ 7යි. මං දැන් යන්න හදන්නේ කොහේ වෙන්න ඇති කියලා ඔයාලා හිතන්නේ. මං ඉන්නේ අද නුවර අවටම තියෙන තැනක් බලන්න තමයි මං අද යන්නේ. මේ පහ කරගෙන යන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් දන්න පල්ලකැලේ ක්‍රිකට් ස්ටේඩියම් එක තියෙන හරිය. ඉතින් මේ ඔයාලට රෝඩ් සයිනයක් විදිහට මතක තියාගන්න පුළුවන් මේ පාර නුවර දිගන පාර. ඉතින් අද අපි මේ යන්නේ තෙල්දෙනිය පාරේ තියෙන අසපුවක් බලන්න. ඉතින් ඒ අසපුවට අපි දානයක් බාරගෙන තියෙනවා. ඒ දානේ පින්කම කරලා එන්න තමයි අපි යන්නේ. අපි බලමු ඉස්සරහට ගිහින් ඒ කොහොමද කියලා. තෙල්දෙනිය නුවර පාරේ තෙල්දෙනියට කිලෝමීටර් කීපයක් මෙහයින් හම්බෙනවා ඔරුතොට පාලම. නුවර ඉඳලා යනකොට නම් පාලම ළඟින්ම වම් පැත්තට තියෙනවා නාරම්පනාව පන්විල පාර. මං ඉස්සරහට පෙන්නන්නම් ඒ පන්විල පාරේ බෝඩ් එකකුත් ගහලා තියෙනවා. එතනින් තමයි හැරිලා ඔයාලා යන්න ඕනේ. නුවර අවට ඉන්නම ඔයාලා නම් ගොඩක් දෙනෙක් දන්නවා මේ නාරම්පනාව. ඉතින් ඒ පාරේ ගිහින් තමයි මේ දියඇලි ඒ වගේ මේ අසපුවට යන්න තියෙන්නේ. මුලින්ම අපි හිතාගෙන හිටියේ තියෙන වෙලාව සහ කාලගුණෙත් ටික ගැන හිතලා මුලින්ම ආරාමයට යන්න විතරයි. හැබැයි අපි පස්සේ හිතුවා මේ පැත්තේ තියෙන දිය ඇලි බලන්න යන්න ඕනි කියලා. මොකද අපි යන පාරෙම අපිට ලස්සන දිය ඇලි 3ක් බලා ගන්න පුළුවන්කම තියෙනවා කියලා අපි දැනගත්තේ පස්සේ. අපි ඊට පස්සේ හිතුවා අපිට වෙලාවක් තියෙන එකේ ඒ දිය ඇලි 3ක් බලන්න යමු කියලා. ඉතින් ඒ දිය ඇලි 3ට යන්න ඕනේ මෙන්න මේ පාරේ ගිහිල්ලාම තමයි. වෙන්න තියෙන ඔයාලා හැරෙන්න ඕනි පාර. මේ පාරේ යනකොට වටපිටාව බල යද්දි මට හිතුණ දේ තමයි ලංකාව කියන්නේ මොන තරම්නම් ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක්ද කියලා. බලන්නකෝ මීදුමෙන් වට වුණු කඳු පන්ති, මේ ගස් කොළන්, දිය ඇලි මාරම ලස්සනයි. ඔයාලටත් හිත රිලැක්ස් කරගන්න හොඳම පැත්තක් තමයි ගියොත් මේ මුළු පරිසරයේම ඔයාලගේ හිත නිවන තැන වටපිටාව මේ කඳු දිය ඇලි හැම වෙලේම හිතට ගෙනල්ලා දෙන්නේ අලුත් අත්දැකීමක්. ඉතින් පරිසරය ආරක්ෂා කරලා ගිහින් බලලා ඉන්න කියලා ඔයාලටත් ආරාධනා කරනවා. ඉතින් හිමින් ආරාධන හිම පහු කරගෙන අපි ඇවිල්ලා සඳුන් අරණ ආරාමේ ළඟට අපි ආවා. මෙතනින් තමයි ඔයාලට හැරෙන්න ඕන. මෙතන ඔයාලට පාර ළඟින් මේ ආරාමයට යන්න ඕන නම් බෝඩ්ස් ගහලා තියෙනවා. මේ පාරේ වාහන වලට යන්න පුළුවන්. වෑන්ස්, කාර් ඒ වගේ වාහන වලට අරගෙන යන්න පුළුවන්. මේ තමයි අපි ආව භාවනා මධ්‍යස්ථානය. බලන්නකෝ මේ භාවනා මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන පරිසරය මොනතරම් ලස්සනයිද කියලා. ඔයාලට කියන්න මෙතනට ආවහම දිය ඇලි සද්ද හැම වෙලේම ඇහෙනවා. හරිම නිස්කලංක වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් එනවනම් මේ පරිසරයේ තියෙන සුන්දරත්වය නිස්කලංක බව ආරක්ෂා කරගන්න කියලා ඔයාලා හැමදෙනාගේම ආදරයෙන් ඉල්ලනවා. කලින් දවසේ ඉඳලා වැස්ස නිසායි අපි ගියමු උදේම නිසායි ඉර එළිය තාම වැටිලා නැති හින්දා මේ යන පාරේ කූඩැල්ල නම් ඉන්නවා ළමයි. මම වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම් මේ පේන දිය ඇලි දෙක මොකක්ද කියලා. තව ටිකක් ඉස්සරහට යමුකෝ. අද අපි මේ ආවේ සඳුන් අරණ භාවනා මධ්‍යස්ථානයට. මේ වෙද්දි අපි යන දවස වෙනකොට නම් මේ ආරණ්‍යේ හාමුදුරුවරු 5 නමක් වැඩ හිටියා. ඔයාලට හිත සංසුන් කරගන්න ඕන නම් හිතට නිදහසක් දැනෙන තැනකට ගිහින් ඉන්න ඕනි කියලා හිතනවා නම් ඔයාලටත් පුළුවන් මේ භාවනා මධ්‍යස්ථානයට එන්න. ඇවිල්ලා හාමුදුරුවොත් එක්ක කතා කරලා ඔයාලටත් පුළුවන් භාවනාමය වැඩසටහනකට සම්බන්ධ වෙන්න. ඉතින් ගොඩක් දෙනෙක් ඒ වගේ එනවලු මේ තැනට. ඔයාලට ඇවිල්ලා නතර වෙලා වුණත් ඒ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන්න පුළුවන් විදිහට මේ ආරණ්‍ය සේනාසනේ සියලුම පහසුකම් සපයලා දීලා තියෙනවා. අන්න මේ මෙතනින් පේන ජෝඩු ඇල්ල තමයි ඔයාලා දකින සීයේ කොලේ තියෙන ජෝඩු ඇල්ල. මෙහෙට ආවහම ජෝඩු ඇලි දෙකක් විතර බලා ගන්න පුළුවන්. ඒ අතරින් මේ ජෝඩු ඇලේ තියෙන විශේෂත්වය තමයි
අපි දකින ශ්‍රී ලංකාවේ රුපියල් 100 කොලේ තියෙන ජෝඩු ඇල්ල තමයි මේ මට පිටිපස්සෙන් පේන ජෝඩු ඇල්ල. ඔයාලට මේ ජෝඩු ඇල්ල බලන්න ඕන නම් ළඟටම ගිහිල්ලා අර මං කලින් පෙන්නුවේ සඳුන් අරණ කියලා බෝඩ් එක ගහලා තිබ්බ තැන. එතනින් හැරෙන්නේ නැතුව අපි පන්සලට එන්න හැරුණා හන්දන එතනින් ආවේ. ඒ හැරෙන්නේ නැතුව දිගටම කිලෝමීටර් එකමාරක් විතර ගියොත් ඔයාලට පුළුවන් මේ ජෝඩු ඇල්ල ළඟටම ගිහිල්ලා බලන්න. මේකට ජෝඩු ඇල්ල කියන්න හේතුව තමයි ඔයාලටම පේන්න ඇති කොටස් දෙකකට තමයි මේ දිය ඇල්ල ගලාගෙන යන්නේ. දානි පූජා කරන්න තව ටිකක් වෙලාව තියෙන නිසා අපිට ස්වාමින් වහන්සේ කිව්ව පුළුවන් නම් පොඩ්ඩක් ගිහිල්ලා ඇවිදලා බලලා එන්න කියලා. ඇත්තටම මේ යන්න තියෙන පරිසරය වටපිටාව හරිම ලස්සනයි. මේ පාර හැදිලා තියෙන්නේ ආරණ්‍යයේ ඉන්න ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න කුටිවලට යන්න. ඉතින් බලන්නකෝ තේ වතු මැදින් එහෙම තමයි ඒ තැන්වලට යන්න තියෙන්නේ. මම ඔයාලට ඉස්සරහට ගිහින් පෙන්නන්නම් ඒ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න කුටි කොහොමද තියෙන්නේ කියලා. ඇත්තටම හිත නිවන්න හරිම ලස්සන පළාතක්. මේ පේන නැති වලට පිටිපස්සෙන් පුදුම ලස්සනක් තියෙන්නේ. මේ හරිම ලස්සන වටපිටාවක තමයි මේ ආරාම පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට ආරාධනා කරනවා නිස්කලංකව ඇවිල්ලා හිත නිදහස් කරගන්න හොඳම තැනක් තමයි මේ ආරාමය. මේ බලන්නකෝ ඔයාලගේ යාළුවෙක් නේද මේ උදේ පාන්දර වැඩට යන්න වගේ වේගෙන් යන්නේ. මේ තියෙන්නේ එක් ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්න කුටියක්. ඉතින් මේ වගේ කුටි ගණනාවක් මේ ආරණ්‍යයේ
පිහිටලා තියෙනවා. ඔයාලටත් පේනවා ඇති මේ වතුර හරිම පිරිසිදුයි. ඒ වගේම හරිම පැහැදිලි. බලන්නකෝ. බලන්නකෝ ළමයි මේ ගහේ තියෙන ලොකු මේ ගහේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න පුළුවන් ඔයාලට කමෙන්ට් කරලා තියන්න මේ මොන ගහක්ද කියලා. මේ පරිසරයේ තියෙන පුදුමාකාර ලස්සන. හිත නිවන ඒ හැම දෙයක්ම ගැන සලකලා බලලා තමයි මේ පරිසරය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් කෘතිමව නිර්මාණය කරපු පරිසරය වුණා ඒ වෙනුවෙන්ම හදලා තියෙනවා. මේ බලන්නකෝ මේ මල් ලස්සන. 11ටත් කිට්ටුන නිසා අපි මේ සූදානම් වෙන්නේ දානි පූජා කරන්න යන්න. කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔයාලටත් දානි හදාගෙන යන්න වෙලාව මදි වගේ දැනෙනවා නම් ඒකට ටයිම් එකක් නැහැ කියලා හිතෙනවා නම් කලින් කතා කරලා ඔයාලට වෙන් කරවගෙන දවසක් ඒ වෙනුවෙන් යම්කිසි මුදලක් තියෙනවා. ඒ මුදල ගෙව්වට පස්සේ ඔයාලටත් පුළුවන් මේ දානි බාර ගන්න. ඉතින් පන්සල හරහාම ඒ දානි පිළියෙල කරනවා. එදාට අපිට ඇවිල්ලා සහභාගී වෙන්න විතරයි තියෙන්නේ. ඉතින් අපිටත් තියෙන කාලයත් එක්ක අපි කරපු දේත් මුදල් ගෙවලා දානි බාරගත්තා. ඉතින් අපි යනකොට ඒ හැම දේම පිළියෙල කරලා රෙඩි කරලා තිබ්බා. අපිට ගිහින් පූජා කරන්න විතරයි ඉතුරුලා තිබුණේ.
ඉතින් බුද්ධ පූජාව හා ස්වාමින් වහන්සේලාට දානෙ පිළිගන්නලා අපිටත් හම්බුණා ඒ දානේ රස විඳින්න. ඇත්තට මේ දාන වේල හරිම රසයි. ඒ වගේම පිරිසිදුවට හදලා තිබුණා. ගියපු හැම දෙනාම වගේ හරිම සතුටින් ඒ කෑම වේල ගත්තා. ඒ තරම් පිරිසිදුවට හදලා තිබ්බා. ඉතින් ඔයාලත් එනවා නම් ඇවිල්ලා ඔයාලට දානේ හදන්න ඕන නම් ඒ සියලුම පහසුකම් මේ ආරණ්‍ය සේනාසනේ තියෙනවා. ඔයාලටත් පුළුවන් ඇවිල්ලා උනත් දානේ හදලා පිළියෙල කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඒ හැම පහසුකමක්ම මේ ආරණ්‍යයේ සලසලා දීලා තියෙනවා. ඔන්න අපි භාවනා මධ්‍යස්ථානයෙන් එළියට ඇවිල්ලා දැන් යන්න හදන්නේ ජෝඩු ඇල්ල, සාරි ඇල්ල බලන්න. ඉතින් මම අර කලින් කිව්වනේ අර භාවනා මධ්‍යස්ථානයට පේන ජෝඩු ඇල්ලයි තව ජෝඩු ඇල්ලකුයි දෙකක් තියෙනවා. මේ පාරෙන් ගිහින් තමයි අනිත් ජෝඩු ඇල්ලට යන්නේ. හැබැයි අපි ඒකට නම් ගියේ නැහැ. අපි ගියේ සාරි ඇල්ල බලන්න. එන්න යන්න මාත් එක්ක. කොයිතරම්නම් ලස්සනයිද කියලා බලන්න. බලන්නකො මේ බව්ව යාළුවා. උදේම සාරි ඇල්ලෙන් නාලා එහෙම තමයි ඉන්නේ. ඔන්න අපි ආව සාරි ඇල්ලට. අපි ළඟටම ගිහිල්ලා බලමු සාරි ඇල්ල පේන්නේ ඇත්තටම සාරියක් වගේද කියලා. එන්නකො යන්න බලන්න. දැන් අපි ආවෙලා ඉන්නේ සාරි ඇල්ලට. සාරි ඇල්ල තියෙන්නේ මේ ගෝමරේ ප්‍රදේශයේ. ඉතින් හරිම ලස්සන දිය ඇල්ලක්. මම ළඟට ගිහින් ඔයාලට පෙන්නන්නම් තව ටිකක්. මේ හරිම ලස්සන වටපිටාවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. එන්න අපි කූඩෑල්ල නම් ළමයි හැම තැනම ඉන්නවා. කූඩෑල්ලන්ට බය කෙනෙක් ඉන්නවා නම් ඒකට ගාගෙන යන්න පුළුවන් දෙයක් ගාගෙන යන්න. හැබැයි ඉතින් අර ජෛව විවිධත්වයේ තියෙන ලස්සනට ඒක උදාහරණයක් තමයි කූඩෑල්ලත්. මට දුරින් දැක්කිද්දි නම් හිතුන්නේ නෑ මේක සාරියක් වගේ පේ කියලා. හැබැයි ළඟටම ආවහම තමයි තේරුනේ ඇත්තට මේක ගලාගෙන යන්නේ සාරියක පොට වගේ කියලා. අර ඔසරියේ පොට තියෙන්නේ අන්න ඒ වගේම තමයි මේ සාරිය ඇල්ල ගලාගෙන යන්නේ. බලන්නකෝ. මේ තියෙන හුළුගඟ ඇල්ල. මේ හම්බෙන හැම දිය ඇල්ලකටම කලින් තමයි මේ දිය ඇල්ල හම්බෙන්නේ. හැබැයි අපි එන ගමන් අන්තිමේටම තමයි මේ දිය ඇල්ල බලන්න ගියේ. ඔයාට මේක බලන්න යන්න ලේසි. මොකද පාර අයිනෙමයි තියෙන්නේ. ඔයාලා යන පාරෙමයි view point එකකුත් තියෙනවා. රුපියල් 100ක ටිකට් එකක් අරගෙන ඔයාලටත් පුළුවන් ගිහින් මෙතන බලලා එන්න. හරිම ලස්සනයි. මෙතන තමයි හුළුගඟ ප්‍රොජෙක්ට් එක. මෙතනින් උඩ කොටසේ තමයි හුළුගඟ ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. මේ හරහා තමයි නුවර ඔය පල්ල කැලේ බලගොල්ල වගේ ගොඩක් ප්‍රදේශවලට වතුර දෙන්නේ. බලන්නකො එතන තියෙන ලස්සන. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. මෙතන දේදුන්නකුත් හැදිලා තිබුණා. ඉතින් අද දවසේ ගමනේ නිමාව තමයි ඔයාලා මේ දැක්කේ. හරිම ලස්සනයි. ඔයාලටත් ආරාධනා කරන වෙන්න කියලා. මොකද අර එකම ගමනින් ඔයාලට දිය ඇලි 3-4ක්ම එකවර බලා ගන්න පුළුවන්. අනික ළඟ ළඟම තියෙන නිසා ඔයාලට මේ දිය ඇලි 3ටම ඉක්මනින්ම ගිහින් එන්නත් පුළුවන්. හැබැයි ඒ ඇවිල්ලා ඒ හැම පරිසරයක්ම හරිම ආදරෙන් රැක බලා ගන්න. මොකද ඔයාලගෙන් පස්සේ තව පරම්පරා ගානක් මේ තැන්වල ලස්සන විඳ ගන්න ඕනේ. ඒ පරිසරය ආරක්ෂා කරගන්න නිසා ඔන්න ඔයාලට ආරාධනා කරනවා මේ තැන්වලට යන්න කියලා. මොකද ශ්‍රී ලාංකිකයෝ විදිහට ඔයාලත් ඒ සුන්දරත්වය විඳ ගන්න ඕනේ. මම මේ ගියපු තැන්වල ලොකේෂන්ස් ඔයාලට ෂෙයා කරලා තියන්න. ඉතින් අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මතක් කරලා මගේ channel එක subscribe කරන්න. bye.